ආයුබෝවන් අපි අද කතා කරමු රජයේ නිලධාරියෙකුට බොහොම වැදගත් වෙන නිවාඩු සම්බන්ධ කරුණු කාරණා කිහිපයක්. ආයතන සංග්‍රහයේ පළවෙනි කාණ්ඩයේ 12 වෙනි පරිච්ඡේදය රෝම ඉලක්කම් වලින් XII කියන පරිච්ඡේදයේ සඳහන් වෙනවා නිවාඩු සම්බන්ධව කරුණු කාරණා. අපි මුලින්ම මේ වීඩියෝවෙන් කතා කරමු නිවාඩු සම්බන්ධව අනිවාර්යෙන් දැනගෙන සිටිය යුතු පොදු විධිවිධාන පොදු කරුණු කාරණා එහෙම නැත්නම් සාමාන්‍ය තත්ත්වය පිළිබඳ කාරණා කිහිපයක්. නිවාඩුවක් කියන්නේ අයිතිවාසිකමක් කියලා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා. හැබැයි නිවාඩුවක් කියන්නේ රජයේ නිලධාරියෙකුට ලැබෙන වරප්‍රසාදයක් පමණයි. වරප්‍රසාදයක් කියන්නේ අපි හිතුවොත් කෙනෙකුට දෙන තිලිනයක්, තෑග්ගක් වගේ දෙයක් තමයි නිවාඩුවක් කියන්නේ. තෑග්ගක්, තිලිනයක් ලබා දෙන පුද්ගලයාට එය නොදී ඉන්නත් ලබා දෙමින් තිබෙන තෑග්ගක්, තිලිනයක් නැවතත් ලබා නොදී තමන් වෙත තියාගන්නත් තිලිනය ලබා දෙන පුද්ගලයාට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේ තමයි නිවාඩු අනුමත කරන බලධාරියාට නිවාඩු සේවයේ හදිසි වමනාවන්ට යටත්ව තමන්ට උවමනා පරිදි වෙනස් කරන්න. එහෙම නැත්නම් නිවාඩු අවලංගු කරන්න හරි ලබා දීලා තියෙන නිවාඩුවෙන් කොටසක් අඩු කරන්න හරි හැකියාව තියෙනවා. මේ නිසා තමයි අපි කියන්නේ නිවාඩු යනු වරප්‍රසාදයක් පමණයි, තමන්ගේ අයිතිවාසිකමක් නෙමෙයි කියලා. එතකොට නිවාඩු සේවයේ හදිසි වමනාවන්ට යටත්ව ලබා දෙන දෙයක්. එහෙම නැත්නම් නිවාඩු අනුමත කරන බලධාරයාට හැකියාව තිබෙනවා නිවාඩු අවලංගු කිරීමට හෝ අනුමත කර ඇති නිවාඩුවක් අවලංගු කිරීමට නැත්නම් කොටසක් අඩු කිරීමට. මේ ගැන නිවාඩු පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය විදියටම සටහන් වෙන්නේ එය අයිතිවාසිකමක් නොවන වරප්‍රසාදයක් පමණක් වන නිසා. නිවාඩු ලබා ගන්නේ අපි පොදු 125 කියන ආකෘතිය සහ පොදු 126 ආකෘතිය භාවිතා කරලා. අපි දන්නවා මෙරට ගත කරන නිවාඩු සඳහා අපි භාවිතා කරන්නේ ලියු චිට් එක කියලා අපි කියනවා පොදු 125 අයන්න කියන ආකෘතිය. මේ ආකෘති පත්‍රයෙන් අපි නිවාඩුව ලබා ගන්න අදහස් කරන දිනයට දින 7කට පෙර මේ ෆෝමැට් එක නිවාඩු අනුමත කරන බලධාරියාට ලැබෙන්න සලස්වන්න ඕනේ. මෙරට ගත කරන නිවාඩු සම්බන්ධයෙන් පොදු 125 අයන්න ආකෘතිය මෙරටින් බැහැර ගත කරන නිවාඩු සම්බන්ධයෙන් පොදු 126 ආකෘතිය. එය මාස 3කට පෙර ආතුවවත් අඩුම තරමින් නිවාඩුව ලබා ගන්න අදහස් කරන පළවෙනි දිනයට මාස 3කට කලින්වත් මේ ආකෘතිය නිවාඩු අනුමත කරන බලධාරියාට ලැබෙන්න සලස්වන්න ඕනේ. ඊළඟට නිවාඩුවක් අපි ඔය ආකාරයට මුලින් අනුමත කරගන්න බැරි වුණොත් අපිට හදිසියේ රාජකාරියට යන්න හිටපු දවසක නිවාඩු දාන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. පුද්ගලික කාරණා මත සහ අසනීප වීම මත. එවැනි අවස්ථාවක අපි පැය 24ක් ඇතුළත ආයතන ප්‍රධානියාට ආයතනයට අපි නිවාඩු ගන්න බව දැනුම් දිය යුතුයි. ආයතන සංග්‍රහයේ 1/5 වගන්තිය 12 වෙනි පරිච්ඡේදයේ 1/5 වගන්තිය අපි සංශෝධනයකට ලක් වුණු බව දන්නවා 4/2013 චක්‍රලේඛය අනුව. ඒ අනුව මේ පැය 24ක් ඇතුළත පණිවිඩය දැනුම් දී යුතු මාර්ග පිළිබඳව විස්තර සටහන් වෙනවා. ටෙලිමේල් පණිවිඩයක්, එහෙම නැත්නම් SMS පණිවිඩයක්, ඊමේල් පණිවිඩයක්, මේ ඕනම ආකාරයකින් දුරකථන මාර්ගයෙන් හෝ දුරකථන ඇමතුමකින් හෝ පණිවිඩය දැනුම් දිය යුතුයි නිවාඩුව ලබා ගන්න බවට. පැය 24ක් ඇතුළත මේ තොරතුරු ලබා නොදුන්නොත් සේවය අතහැර යාමේ නිවේදනය නිකුත් කිරීමට පවා හැකියාවක් තිබෙනවා. ඉතින් මේ පැය 24ක් ඇතුළත දැනුම් දීමෙන් පස්සේ නැවත සේවයට පැමිණි වහාම අදාළ ආකෘතියේ පොදු 125 අයන්න ආකෘතිය මගින් නිවාඩුව වහාම අනුමත කරවාගත යුතුයි. ඊළඟට මේ නිවාඩු සම්බන්ධ තොරතුරු අපි කාර්යාලයක තියාගන්න ලේඛනයක් තියෙනවා. අපි නිවාඩු ලේඛනය කියලා කියනවා. පොදු 190 නිවාඩු රෙජිස්ටරය. මේ නිවාඩු රෙජිස්ටරය තමයි තමන්ගේ කාර්යාලයේ සේවය කරන සියලුම නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධ තොරතුරු සටහන් කරලා තියාගන්නේ. නිවාඩු ලේඛනයේ එහෙම නැත්නම් පොදු 190 නිවාඩු රෙජිස්ටරයේ නිලධාරීන්ගේ නම් වලට එක් එක් පිටු දෙක බැගින් වෙන් කරලා නිවාඩු සම්බන්ධ සියලු තොරතුරු සටහන් කර තබා ගන්නවා. අපට නිලධාරියෙකු ස්ථාන මාරු යන වෙලාවට
මෙන්න මේ පොදු 190 තොරතුරු ලේඛනයෙන් අරගෙන අපි අලුත් ආයතනයට නිවාඩු සම්බන්ධ සියලු තොරතුරු යැවීමට වග බලා ගන්න ඕනේ. ආයතන ප්‍රධානියා විසින්, ඒ කියන්නේ හිටපු කාර්යාලයේ ආයතන ප්‍රධානියා විසින් ස්ථානමාරු යන නිලධාරියෙකුට අදාළව අලුත් ආයතන ප්‍රධානියාට, ඔහුගේ අලුත් කාර්යාලයේ ප්‍රධානියාට යැවිය යුතු නිවාඩු සම්බන්ධ තොරතුරු කිහිපයක් තිබෙනවා. එකක් තමයි ස්ථානමාරු ක්‍රියාත්මක වන අවුරුද්ද තුල ඔහු ලබාගෙන තිබෙන අනියම් නිවාඩු සංඛ්‍යාව. අපි දන්නවා අනියම් නිවාඩු අපි ඉදිරි වීඩියෝවක කතා කරනවා. ලිත් වර්ෂයට පමණක් අදාළ වෙන නිවාඩු. ඒ නිසා අපි ස්ථානමාරු යන නිලධාරියෙකුගේ අනියම් නිවාඩු සටහන් කරලා යවන්නේ අදාළ ප්‍රවර්තන වර්ෂයේ පවතින ලබාගත් අනියම් නිවාඩු සංඛ්‍යාව පමණයි. නමුත් අපි පොදු 190 ලේඛනයෙන් තොරතුරු අරගෙන නිලධාරියාගේ පළමු පත්වීම් දිනේ සිට ස්ථානමාරුව ක්‍රියාත්මක වන දිනය දක්වාම ලබාගෙන තිබෙන විවේක නිවාඩු පිළිබඳව අවුරුද්දෙන් අවුරුද්ද වෙන වෙනම තොරතුරු ස්ථානමාරු යන නිලධාරියා අලුතින් වාර්තා කරන කාර්යාලයේ ප්‍රධානියාට යැවිය යුතුයි. ඒ වගේම තමයි සේවා කාලය තුල ලබාගෙන තියෙන මෙතෙක් ලබාගෙන තියෙන සියලුම අඩවැටුප් නිවාඩු සහ වැටුප් රහිත නිවාඩු සම්බන්ධ තොරතුරුත් අපි යැවිය යුතු වෙනවා නිවාඩු වාර්තාවකට ඇතුළත් කරලා. එතකොට මේ නිවාඩු සම්බන්ධ තොරතුරු තබා ගන්න ලේඛනය තමයි පොදු 190 නිවාඩු රෙජිස්ටරය. අනියම් නිවාඩු සහ විවේක නිවාඩු ප්‍රධානම නිවාඩු වර්ග දෙක අපි කතා කරන ඉදිරි වීඩියෝ එක අපි වෙන වෙනම මේ නිවාඩු පිළිබඳ කතා කරනවා. පොදු කාරණාවක් විදිහට මම සඳහන් කරන්නම්. අනියම් නිවාඩු ගණනය කිරීමේදී සෙනසුරාදා ඉරිදා සහ රජයේ නිවාඩු දින අතහැරලා තමයි අපි නිවාඩු ගණනය කිරීම කරන්නේ. නමුත් විවේක නිවාඩු මෙරටින් බැහැර ගත කරන විවේක නිවාඩු මෙරට ගත කරන නිවාඩු වලදී රජයේ නිවාඩු දින සෙනසුරාදා ඉරිදා අතහැරලා ගණනය කරාට මෙරටින් බැහැරව ගත කරන නිවාඩු වලදී විවේක නිවාඩු පමණයි මෙරටින් බැහැර ගත කරන්න ලබා දිය හැකි. ඒ නිවාඩු වලදී රජයේ නිවාඩු දින සහ සෙනසුරාදා ඉරිදා දිනේනුත් අපි ගණනය කිරීමකට ලක් කරනවා. ඒ වගේම තව පොදු විශේෂ කාරණාවක් විදිහට සටහන් වෙනවා. අපි දන්නවා සතියේ දින 5ම වැඩ කරන නිලධාරීන් ඉන්නවා. සතියේ දින 7ම වැඩ කරන නිලධාරීන් ඉන්නවා. සහ සතියට පැය 5මාරක් වැඩ කරන්න නියමිත වුණු නිලධාරීන් ඉන්නවා. අන්නේ පැය 5මාර සේවය කරන නිලධාරීන් උදාහරණයක් විදිහට අපි දන්නවා ග්‍රාම නිලධාරීන් වරුන් සෙනසුරාදා වරුවක් සේවය කළ යුතුයි. සෙනසුරාදා දිනයේ ඔවුන්ට ඒ වරුව සඳහා නිවාඩුවක් ලබා දෙනවා නම් වාර්ෂික නිවාඩු වලින් අඩු කරන්නේ වරුවක නිවාඩුවක් දින භාගයක නිවාඩුවක් පමණයි. ඊළඟට අපි කතා කරමු නිවාඩු වලින් අපි ලබා ගන්න කෙටිම නිවාඩුව. අපි ෂෝට් ලීව් එක කියලා කියනවා. කෙටිම නිවාඩුව අපිට මාසයකට දෙවරක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. වරකට පැය එකහමාරක් බැගින්. උදේ වරුවේ හවස් වරුවේ හරි දවසේ ඕනම වෙලාවක පැය එකහමාරක කෙටි නිවාඩුව අපි කෙටි නිවාඩු ලේඛනයක් මගින් මේ සඳහා ආකෘතියක් නැහැ. කෙටි නිවාඩු ලේඛනයක් මගින් නියමිත පරිදි අනුමත කරගෙන අපට කෙටි නිවාඩුව ලබා ගන්න පුළුවන්. පැය එකහමාරක් තමයි කෙටි නිවාඩුවට අදාළ වෙන කාල සීමාව. ඊළඟට අපි ලබා ගන්න නිවාඩුව තමයි වරු නිවාඩුව. half day එක කියලා අපි කියනවා. වරු නිවාඩුවත් පොදු 125 ආයන්නෙන් ලබා ගන්න නිවාඩුවක්. මේකෙදි ආයතන සංග්‍රහය සටහන් වෙනවා පැය 3මාරක සේවය අනිවාර්යෙන් තිබිය යුතුයි. දිවා භෝජන විවේකයේ හැර පැය 3මාරක් සේවය කිරීමෙන් පස්සේ උදේ වරුවේ එහෙම නැත්නම් හවස් වරුවේ එහෙම නැත්නම් දෙවරුවේම දවල් 12ට පෙර සහ පසු වේලාවල් ආවරණය වන පරිදි පැය 3මාරක සේවයෙන් පසු වරු නිවාඩුවක් ලබා ගන්න පුළුවන්. හැබැයි නිලධාරියා සේවය කළ කාලය පැය 3මාරට වඩා අඩු වෙනවා නම් ඒ නිවාඩුව සම්පූර්ණ දිනක නිවාඩුවක් විදියට සටහන් කරන්න සිද්ධ වෙනවා. එතකොට කෙටි නිවාඩුව වරු නිවාඩුවට පස්සේ අපි ලබා ගන්න සම්පූර්ණ දිනක නිවාඩු වලට අදාළව අපි අනියම් නිවාඩු, විවේක නිවාඩු, ඉකුත් නිවාඩු, හිලව් නිවාඩු, විශ්‍රාම පූර්ව නිවාඩු, මේ විදියට හදිසි අනතුරු නිවාඩු, රාජකාරී නිවාඩු යනාදී වශයෙන් තිබෙන අනෙකුත් නිවාඩු පිළිබඳව සියලුම කරුණු කාරණා ඉදිරි වීඩියෝවකින් කතා කරමු.